මිනිසුන්ගේ මේක ලෝක බැංකු ප්‍රකාශයක් මිනිසුන්ගේ දරිද්‍රතාවය poverty ඊළඟට ඔය vulnerability කියලා කියන්නේ අපි ගොදුරු වෙනවා එක අවදානම් කලාපය තුල ඉන්නවා. ඒ අවදානම් කලාපය තුල ඉන්න අයට ඕනම වෙලාවක දුප්පත් කාණ්ඩයට වැටෙන්න පුළුවන්. අසරණ වෙන්න පුළුවන්. උන් හිටතැන් නැති වෙන්න පුළුවන්. අවදානමක් තියෙනවා. ගොදුරු වෙන්න පුළුවන් පහසුවෙන් මොකක් හරි දෙයකට. සතියක් වැස්සොත් එහෙම කණ්ඩ නැහැ. මොකක් හරි වෙලා දවසේ යුද්ධයක් හරි මොකක් හරි ඇති වෙලා මේ දවස් දෙක තුනක් විතර රට වහන්න සිදු වුණොත් මේ මිනිස්සුන්ට කණ්ඩ නැහැ. අන්න ලොකු අවදානම් සහිතයි. බැංකුවක ඉතුරු කරගත්ත මුදලක් නැහැ. අවදානම් කලාපය තුළ විශාල පිරිසක් ඉන්නවා. නම් අන්න ඒ අය වෙනුවෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග තියෙනවා. මිනිසුන්ගේ දරිද්‍රතාවය සහ අවදානම් වලට පහසුවෙන් ගොදුරු වීමේ නැඹුරුව. ඔය වල්නරබිලිටි කියලා කියන්නේ ඒකයි. දැන් හිතන්න දැන් සාමාන්‍යයෙන් ඔය රජයේ සේවකයෙක් ගන්නකො. ඒගොල්ලන්ගේ ඔය වල්නරබිලිටි එක හරිය අඩුයිනේ. ඒ අයට කොහොමත් වැටුප හම්බ වෙනවනේ පුතේ. රජයේ සේවකයෝ ගත්තොත් එහෙම. ඊට පස්සේ ඒගොල්ලෝ විශ්‍රාම ගියාට පස්සේ විශ්‍රාම වැටුපක් හම්බ වෙනවනේ. දැන් සාමාන්‍ය ජනතාව ගත්තොත් එහෙම නැහැ. දැන් හිතන්න අති බහුතරයක් එදිනෙදා ජීවත් වෙන්න මොන හරි දෙයක් කරන අය. එහෙම ඉතුරු කරගත්ත මුදලක් කියලා එකක් ඒගොල්ලන්ට නැහැ. ETF PPF නැහැ. රක්ෂණ අරමුදලක් නැහැ. විශ්‍රාම වැටුපක් නැහැ. ඉතින් එතකොට ඒ අයට ඒක මෙහෙම හදාගන්නේ කොහොමද කියන එක පිළිබඳ දැනුමක් අවබෝධයකුත් නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම රජය මැදිහත් වෙලා ඒ සඳහා යම් වැඩසටහන් හදන්න ඕන. ඒ සඳහා අනුගමනය කරන ප්‍රතිපත්ති වලට තමයි අපි කියන්නේ සමාජ ආරක්ෂණය කියලා. සමාජ ආරක්ෂණය කියන්නේ සංකල්පයක්. ඒකට අදාළව හදන වැඩපිළිවෙළවල් වලට සමාජ ආරක්ෂණ ජාල කියලා කියන්න පුළුවන්. ළමා ආරක්ෂණය කියන්නේ වෙනම කතන්දරයක්. තිරසාර සංවර්ධන ප්‍රතිපත්ති කියන්නේ තිරසාර සංවර්ධනය කියන්නේ වෙනම එකක්. දරිද්‍රතාවයේ කියන එක ඍජුව බලන එකක් නෙමෙයි. ඒක ඊට වඩා පුළුල් සංකල්පයක්. දරිද්‍රතාවය කියන්නේ එක පැත්තක්නේ. තුලිත ප්‍රාදේශීය සංවර්ධනය කියලා කියන්නේ මුළු රටේම ආර්ථිකය වෙනස් නැතුව හැම එක ගානට දියුණු වෙන එක. ඉතින් ඒවා දන්නවා. එතකොට අපිට මේ නිර්වචනේ ලෝක බැංකුවේ නිර්වචනයක්. ඒ ලෝක බැංකුව ඒක දීලා තියෙන්නේ සමාජ ආරක්ෂණය. ඒතකොට සමාජ ආරක්ෂණය කියන සංකල්පය ලෝක බැංකුව නිර්වචනය කරලා තියෙන ආකාරය කටපාඩම් කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඒක ලෝක බැංකුවේ නිර්වචන. ඒවා දැනගෙන තියෙන එක හොඳයි. ඉතින් ඒ අනුව 46 වෙනි එකට උත්තරේ සමාජ ආරක්ෂණය. හරි. ඔන්න 46 වෙනි එක අපි උතනින් අවසන් කරනවා. ඊළඟට අපි එනවා 47. මම ඔයාලට කුඩා වීඩියෝකුත් මම හිතන්නේ මේ සම්බන්ධව කරලා තියෙනවා. මේ දරුවන් බලන්නේ නැති මම ඒක දැම්මා. නැත්තම් මගේ නමින් තියෙන YouTube එකට ගිහලා බලන්න. මේකේ මේ පිළිබඳව මම වීඩියෝ එකක් කරා. මේ අලුත් තොරතුරු ආවට පස්සේ 2024 දත් ආවට පස්සේ මගේ නමට ගහලා බලන්න. ඒතකොට ඒකේ sex ratio කියලා දාලා ඇති. ඒ sex ratio කියන එක යටතේ මේ පිළිබඳව මම වෙනම පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. දැන් ඔය sex ratio කියලා කිව්වහම මේ අමුතු වෙන අදහසුත් එනවනේ. ආර්ථික විද්‍යාවේ ඒකට දෙන වචනේ තමයි පුමිතිරි අනුපාතය. දැන් සාමාන්‍ය මේක විසන්දි වෙන විදිය දරුවන් දන්නවා සිංහල ඉගෙනගෙන තියෙන අය පුම ඉතිරි කියලා තමයි විසන්දි වෙන්නේ. පුම ඉතිරි. ତර ඉතිරි කියන්නේ කාන්තාවන ස්ත්‍රී කියන එකනේ. ඉතිරි කියන්නේ කාන්තාවට පුම කියන්නේ පිරිමි. තර පුම ඉතිරි සංදි වෙලා පූර්වස්වර ලෝප සංදි යන්නේ නේද? ඔව්. අයන්න එළියට ඇවිල්ලා ලෝප වෙනවා. අල්ම යන්න යන්න එකතුලා නියන්න හැදෙනවා. පූර්වස්වර ලෝප සංදියක්. ඒතකොට පුමිතිරි අනුපාතය. පුමිතිරි කියලා කියන්නේ ගැහැණු පිරිමි අනුපාතය. ලංකාවේ ගැහැණු පිරිමි අනුපාතය තමයි ලංකාවේ මේ ඕනම රටක පුමිතිරි අනුපාතය කියන්නේ. ඒතර එතනදී අපි සාමාන්‍යයෙන් කරන්නේ කාන්තාවන් දානවා ඉරට යටින්. දැන් ලංකාවේ ඇත්ත තොරතුරුත් අපි හදාගෙන මේව දැන් 2024 අලුත් වාර්තාව ආවනේ පහුගිය කාලේ. දැන් හැමදාම ජන සංගණන පවත්වන්නේ නෑනේ. 2024 ජන සංගණනයක් පැවැත්තුවා. ඔයාලගේ ගෙදරත් ඇවිල්ලා රොළු වස්සේම අලවල යන්නේ නැති කොලයක්. මේ සංගණනයේ පාත්‍ර වූ නිවසක කියලා. එතකොට මේ ඒකෙදි ඒ තොරතුරු වලට අනුව 2024 ලංකාවේ ඉන්න කාන්තාව 1,12,69,456යි.
ඒ කවුද? කාන්තාව. 1,12,69,456යි කාන්තාව. පිරිමි දානවා ඉරට උඩින්. ඒතර පිරිමි සංඛ්‍යාව 1,05,00,000 බලන්න ગેප් එක 1,07ක විතර ગેප් එකක් තියෙනවා. 1,05,12,344යි. මේ 71 ඈ අර පොතේ තියෙන එක නෙමෙයි මේ. අපි ගාන නෙමෙයි මං ගානට කලින් මේ ලංකාවේ 71 ඕන වෙනවනේ. ඒතර වැඩි කිරීම 100. ඒතර මේක සුළු කරගත්තාම 70 ඉලක්කම ලංකාවේ 93.3යි. 93.3. දැන් 93.3යි කියලා කියන්නේ මොකද්ද? ලංකාවේ පුමිතිරි අනුපාතයක 70 එතකොට පුමිතිරි අනුපාතය හොයනකොට පිරිමි උඩ කාන්තාවෝ යට. කාන්තාවන් 100 දෙනෙකුට පිරිමි. එහෙමයි මේක අර්ථකථනය කරන්නේ. දැන් ලංකාවේ කාන්තාවෝ 1,12,00,000කට පිරිමි ඉන්නේ 1,05,00,000යි. 1,12,00,000කට 1,05,00,000යි. එහෙනම් කාන්තාවෝ 100 දෙනෙකුට පිරිමි කී දෙනෙක් ඉන්නවද කියලා හදනකොට 93.3ක් තමයි එන්නේ. ඒ කියන්නේ 100ට වඩා අඩු වගයක් තමයි ලංකාවේ තියෙන්නේ. ඒතර 100ට වඩා අඩු වගයක් තියෙනවා කියන එකෙන් අදහස් කරන්නේ කාන්තාවෝ වැඩි පිරිමි අඩුයි කියන එකයි. කාන්තාවෝ 100කට පිරිමි තමයි අපි පුමිතිරි අනුපාතය කියලා කියන්නේ. ඉතින් ලංකාවේ මේක 100ට වඩා අඩු වගයක් අරගෙන තියෙනවා. විවිධ හේතු තියෙනවා. ඒවා අපිට පස්සේ කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ අර මේ යන සංඛ්‍යාව අඩුයි. දීර්ඝායුෂ ඒගොල්ලන්ගේ වැඩි. හදිසි අනතුරු වගේ දේවල් වලට ගොදුරු වෙනවා අඩුයි. නේද? ඔව්. ඔය ඊළඟට තියෙනවනේ ඔය එක එක වැරදි පුරුදු වලට ඇබ්බැහි වෙලා මේ යන අය ඉන්නවනේ. මත්පැන් පානය කිරීම, සිගරට් පානය කිරීම. ඒ වගේ දේවල් අඩුයිනේ කාන්තාවන්ගේ. ඒ නිසා එහෙම අඩුවක් තියෙනවා. ඉතින් විවිධ හේතු යුද්ධයෙන් විශාල පිරිසක් මැරුණා. වැඩිපුර මැරුණේ පිරිමි ළමයි, පිරිමි අය. යුද්ධය නිසා මැරිච්ච අය විශාල පිරිමි ප්‍රමාණයක් මැරුණා. ඉතින් විදේශගත වෙන අයත් වැඩිපුර පිරිමි අය තමයි විදේශගත වෙන්න වැඩි නැඹුරුවක් තියෙන. ඔය වගේ විවිධ හේතු වෙන්න පුළුවන්. කොහොම හරි අවසාන ප්‍රතිඵලයේ හැටියට කාන්තාවන් වැඩි පිරිමි අඩුයි ලංකාවේ. 71. දැන් ගානේ තියෙන්නේ එහෙම එකක් නෙමෙයිනේ. ප්‍රශ්නේ තියෙන්නේ 106යි. 100ට වඩා වැඩි. එතකොට 100ට වඩා වැඩි කියන එකෙන් කියවෙන්නේ පිරිමි වැඩි කියන එකයි. අපේ 100ට අඩු වෙලා තියෙන කාන්තාවෝ වැඩි. 100ට වඩා වැඩි කියලා කියන්නේ පිරිමි වැඩි. 106යි කියලා කියන්නේ කාන්තාවෝ 100ක් ගත්තොත් පිරිමි ඉන්නවා 106ක්. ඉතින් එතකොට අපිට ගන්න වෙන්නේ කාන්තාවන්ට වඩා පිරිමින් වැඩි. කාන්තාවන්ට වඩා පිරිමින් වැඩි. ඒක තමයි අපිට උත්තරේ හැටියට ගන්න තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න මේක ටිකක් හොඳ ප්‍රශ්නයක්, එන්න පුළුවන් ප්‍රශ්නයක්. ලංකාවේ යගයත් එක්ක පොඩ්ඩක් ඔලුවට දාගෙන වචනේ තේරුමයි මේවට හේතුයි 100ට අඩුයි කියන්නේ මොකද්ද 100ට වැඩි කියන්නේ මොකද්ද ඒවත් එක්ක චුට්ටක් ඔලුවට දාගන්න. හරි. ඒ වචනේ අනිවාර්යෙන් අදම පාඩම් කරගන්න. පුමිතිරි අනුපාතය. පුමිතිරි අනුපාතය කියන්නේ ගෑනු පිරිමි අනුපාතය. ගැහැණු 100 දෙනෙකුට පිරිමි කී දෙනෙක් වැටෙනවද කියන එක තමයි පුමිතිරි අනුපාතය කියලා කියන්නේ. එතකොට ඕන 47 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4. එතකොට 47 හරි. ඊට පස්සේ අපි යමු 48ට. ගතික හා ගතික කියලා කියන්නේ මොකද්ද? වෙනස් වෙනවා. ඩයිනමික්. ස්ථිතික කියන එකේ විරුද්ධ පදේ. හුඟක් වෙලාවට ඔක අර සමාජ විද්‍යාවේදී පාවිච්චි කරන්නේ කාලයත් එක්ක වෙනස් වෙනවා කියන එක. ඩයිනමික් ප්‍රොසෙස් එකක්. කාලයත් එක්ක වෙනස් වීම වලට බඳුන් වෙනවා කියන එක තමයි ගතික කියලා කියන්නේ. ඒ වගේම විවෘත සමාජයක් ඇතුලේ පුද්ගලයන් රැකියාව අතර මාරු වෙමින් සිටින කාලයේදී. ඒ කියන්නේ එක රැකියාවක් කරන මිනිස්සයා තව රැකියාවකට මාරු වෙන්න තීරණය කරනවා. එතකොට මේ එක රැකියාවකින් තවත් රැකියාවකට මාරු වෙන්න යනකොට
ඒ අතර කාලයේදී විරකියාවක් ඇති වෙන්න පුළුවන්. එතන ඒක මොන විරකියා කැටගරියකටද වැටෙන්නේ කියලා තමයි මෙතන අහන්නේ. දැන් අපි විරකියාව සම්බන්ධව ඉගෙනගෙන තියෙනවනේ එක එක සංකල්ප විරකියාවට අදාළව නම් නේද? ඔව් ව්‍යූහමය සේවා වියුක්තිය, ගාර්සික සේවා වියුක්තිය, ස්වභාවික සේවා වියුක්තිය, චක්‍රීය සේවා වියුක්තිය, සැඟවුණු සේවා වියුක්තිය, ඔය වගේ එක එක වචන අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට මේක වැටෙන්නේ මොන කැටගරියකටද කියලා මේ අහන්නේ. ඒ කියන්නේ එක රැකියාවකින් තව රැකියාවකට මාරු වීම. මේ මාරු වෙනවනේ සමාජය වෙනස් වෙනවා, මිනිස්සු හිතන පතන ආකාරය වෙනස් වෙනවා. එතකොට මිනිස්සු කල්පනා කරනවා මේ රැකියාවෙන් මම තව රැකියාවකට මාරු වෙන්න ඕනේ කියලා. දැන් උතල ඔය ඒ මාරු වීම කියන සංසිද්ධියට අදාළව ඒ අතර කාලයේදී සේවා වියුක්තියක් බොහෝ වෙලාවට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක අර රස්සාවල් නැති හින්දා වෙන දෙයක්වත් නෙමෙයි. ඒ කියන්නේ රස්සාවල් තියෙනවා. දැන් මම රැකියාවෙන් අයින් වෙනවා තව රැකියාවකට යන්න හිතාගෙන. දැන් මම මේ යන්න යන රැකියාව අවස්ථාවන් රටේ තියෙනවා. එහෙම ගැටලුවක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඕනෙම රටක මේ වගේ සේවා වියුක්තියක් ඇති වෙන්න පුළුවන්. ඒ රස්සාවල් නැති නිසා නෙමෙයිනේ මේක වෙන්නේ. අර පොඩි කාල පරතරයක් නේ තියෙන්නේ. ඒක తాවකාලික තත්ත්වයක්. හැබැයි తాවකාලික තත්ත්වයක් වුණාට හැම වෙලාවෙම යම්කිසි පිරිසක් ඒ තත්ත්වේ ඉන්නවා. ඒ කියන්නේ දැන් මම මේ විරැකියා තත්ත්වේ හිටියා කියන්නකෝ. මාස දෙකක් හිටියා කියන්නකෝ. මම රැකියාවට යනකොට තව පිරිසක් ඉන්න පුළුවන් ඔය කැටගරියකට වැටෙන කට්ටිය. එකම මිනිහා නෙමෙයි හැබැයි දිගටම ඉන්නේ. යම් විරැකියාවෙන් පෙළෙන කට්ටියක් ඉන්නවා මේ කැටගරියකට අදාළ මේ සානරයට අදාළ කණ්ඩායමක් රැකියාවල් නැති කට්ටියක් ඉන්නවා. හැබැයි විශේෂත්වය තමයි මේ එකම පුද්ගලයා නෙමෙයි දිගටම ඉන්නේ. යම් පිරිසක් ඉන්නවා. එයා යනකොට තව පිරිසක් ඒ තත්ත්වෙටපත් වෙනවා. කෙටි කාලීන තත්ත්වයක්. මේක මේ ආර්ථිකමය වශයෙන් ලොකු ගැටලුවක් හැටියට කතා කරන්නේ නෑ. මේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි මෙතන තියෙන්නේ. ඒ නිසා තමයි ගොඩක් අය කියන්නේ මේක මේ නැති කරන්න බැරි අනිවාර්යයෙන්ම තියෙන විරැකියා තත්ත්වයක් කියලා. ශූන්‍යකරණ එක හරි අමාරුයි කියලා කියනවා. මේ තත්ත්වේ නිසා. මේකට අපි දාන්නේ ගාර්සික සේවා වියුක්තිය කියන වචනේ. මේක ලකුණු කරලා ඉමුකෝ. ගාර්සික සේවා වියුක්තිය. frictional unemployment. friction එකක් ඝර්ෂණය. ගාර්සික කියලාත් කියනවා, ගාර්සික කියලාත් කියනවා. ඝර්ෂණ කියලාත් කියනවා. ඉතින් එක වචන පාවිච්චි කරනවා. frictional unemployment. දැන් ඕක වෙන්නේ මේ රස්සාවකින් රස්සාවකට මාරු වෙනකොට විතරක් නෙමෙයි. දැන් හිතන්නකෝ මුලින්ම ශ්‍රම මේ බලකායට එනකොට ශ්‍රම හමුදාවට එනකොට ඒ කියන්නේ ඉගෙනගෙන ඉවරලා දැන් හිතන්න විශ්වවිද්‍යාල ළමෙක් කියලා. ඒ ළමයා A level පාස් වෙනවා. A level පාස් වෙලා එහෙමම විශ්වවිද්‍යාලය යනවා. ඒතර විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙනකොට එයා ශ්‍රම බලකායට අයිති වෙනවා. විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නවා නම් එතකම ශ්‍රම බලකායට අයිති වෙන්නේ නැහැනේ. ඒතර ඔන්න එයා දැන් පාස් අවුට් වෙනකොට එයා ශ්‍රම බලකායට අයිති වෙනවා. ඒතර පාස් අවුට් වෙන දවසේම රස්සාවක් එයාට හම්බ වෙන්නේ නැහැනේ. යම් කිසි කාලයක් ගත වෙනවා එයාට ඒ සර්ටිෆිකේට් අරගෙන මේ සමහර මේ කොනකේෂන් එක නම් ඕනේ නැහැ සර්ටිෆිකේට් එකක් දෙනවා මේ යුනිවර්සිටි එකෙන් මෙන්න මේ සබ්ජෙක්ට් කරා එහෙම කියලා පාස් වුණාට පස්සේ දැන් මම කියන්නේ ඒව අරගෙන ඇප්ලිකේෂන් දාලා ඒ ඇප්ලිකේෂන් වලින් ඉන්ටර්විව් කෝල් කරනකන් ඉඳලා ඉන්ටර්විව් කෝල් කරාම ඉන්ටර්විව් වලට ගිහිල්ලා සමහර ජොබ් වල ඉන්ටර්විව් දෙක තුනක් තියෙනවා. ඒක උකට පොඩි ප්‍රොසෙස් එකක් යනවනේ පුතේ. එනේ ඉස්සෙල්ලාම රැකියාවකට යනකොටත් මේක තියෙන්න පුළුවන්. මේ වෙන කණ්ඩායමක් ඉන්නවා. යුනිවර්සිටි වලින් අයින් වෙලා ඉස්කෝල වලින් අයින් වෙලා ඉස්සර වෙලාම රැකියාවකට යනකොට ඉස්කෝලෙන් හෝ විශ්වවිද්‍යාලයෙන් හෝ අයින් වෙච්ච දවසයි එයාට රැකියාවක් ලැබෙන දවසයි අතර ගැප් එකක් තියෙනවා. ඔක ශූන්‍ය කරන්න බෑ. ඉතින් අද විශ්වවිද්‍යාලයෙන් එනකොට හෙට මට රස්සාවකට යන්න බෑ. එහෙනම් මට අයිති කම්පැනියක් තියෙනවා. ඒක එකක්. ඉස්සෙල්ලාම රැකියාවකට යද්දි මේක එන්න පුළුවන්. ඊළඟට අර මම දැන් කිව්වා වගේ කරන රැකියාවෙන් අයින් වෙලා තව රැකියාවකට යනකොට එක රැකියාවකින් තව රැකියාවකට මාරු වෙනකොටත් මේක වෙන්න පුළුවන්. ඒ වගේම පුතේ ওই ප්‍රාදේශීය සංචලතාවයේ තියෙන එක මිනිස්සු මේ එක තැනකින් තව තැනකට යනවා පදිංචිය මාරු කරලා යද්දිත් මේක වෙන්න පුළුවන්. පදිංචිය මාරු කරලා යනකොටත් මේක වෙන්න පුළුවන්. නිත්‍ය රැකියාවක් කරන අය ගැන නෙමෙයි මම මේ කියන්නේ. දැන් නිත්‍ය රැකියාවක් කරන අය පදිංචිය මාරු වෙනවා. රැකියාව නිසා පදිංචිය මාරු වෙන අයත් ඉන්නවා. ට්‍රාන්ස් එකක් හම්බ වුණාම ඒ ට්‍රාන්ස් එක හම්බ වෙන නගරයට යනවා. ඒ වගේ කියන්නේ මම කියන්නේ.
සාමාන්‍ය මිනිහෙක් ඔන්න පදිංචි අතෑරලා වෙන ගමකට යනවා. ඉතින් ඒ ගමේ රස්සාවක් හොයා ගන්න ඕනේ ඉතින්. ස්ථිර රැකියාවක් ඔය රජයේ රැකියාවක් වගේ කරන කට්ටිය නෙමෙයි අපි කියන්නේ. බහුතරයක් ඉන්නේ එහෙම නැති අයනේ. ඒ අලුත් ප්‍රදේශයකට ගියාම ඉතින් ඒ ප්‍රදේශයේ කොහේ හරි තැනකට ගිහලා රස්සාවක් හොයා ගන්න ඕනේ. ඉතින් එතකොටත් එන්නේ ওই තත්ත්වෙම තමයි. ඉතින් ඒ නිසා ගාර්හික සේවා වියුක්තිය විවිධ හේතු නිසා ඇති වෙන්න පුළුවන්. පදිංචිය ප්‍රදේශේ මාරු වීම නිසා වෙන්න පුළුවන්. ඒතකොට රැකියාවක් හොයාගන්න පොඩි ગેප් එකක් කාලයක් ගත වෙනවා. රැකියාවෙන් රැකියාවකට මාරු වෙනකොට ગેප් එකක් එන්න පුළුවන්. ඒක රැකියාවල් දෙක අතර. ඒ වගේම ඉගෙනගෙන ඉවර වෙලා ඉස්සෙල්ලම රස්සාවක් යනකොට ඉගෙන ගන්න ඉවර වෙච්ච වෙලාවයි රස්සාවට ගියන කාලය අතර පොඩි ગેප් එකක් එන්න පුළුවන්. මේ කාලය පිළිබඳ ප්‍රශ්නයක්. තියෙන එකට ගාර්හික සේවා වියුක්තිය කියලා අපි ඒවට කියනවා. දැන් අනිත් ඒවා බලනකොට චක්‍රීය කියන්නේ මොකද්ද පුතේ? චක්‍රීය සේවා වියුක්තිය කියලා කියන්නේ ව්‍යාපාර චක්‍රයේ පසුබැසීමේ අවධිවලදී ඇති වෙන විරැකියාව. දැන් අපි ව්‍යාපාර චක්‍රය පාඩම් කරනකොට ඉගෙනගෙන තියෙනවා ව්‍යාපාර චක්‍රයක පසුබැසීමේ අවධියකදී ඉල්ලුම අඩු වෙනවනේ. ඉල්ලුම අඩු වෙනකොට නිෂ්පාදනය අඩු වෙනවා. නිෂ්පාදනය අඩු වෙනකොට සමහර ශ්‍රමිකයන්ට තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඒගොල්ලන්ට ඒ කාලය තුල රස්සාවල් නැති වෙනවා. එතකොට විරේකියාව වැඩි වෙනවා. චක්‍රීය සේවා වියුක්තියක් ඇති වෙන්නේ අර අපි කියන්නේ පසුබැසීමේ අවධියකදී විරේකියාව වැඩි වෙනවා කියලා ව්‍යාපාර චක්‍ර පාඩමේදී. ඉතින් ඒ නිසා ව්‍යාපාර චක්‍රයක පසුබැසීමේ අවධියකදී ඇති වෙන විරේකියාවට චක්‍රීය සේවා වියුක්තිය කියලා කියනවා. search and employment ඒක අපිට ඒ ලෙවල් වල නැති එකක්. තාක්ෂණික සේවා වියුක්තිය කියලා කියන්නේ ආර්ථිකය වෙනස් කරන ව්‍යුහමය සේවා වියුක්තිය කොටසක් ඒක. ව්‍යුහමය සේවා වියුක්තිය කියලා කියන්නේ සමාජ අර ස්ට්‍රක්චර් එක ආර්ථික ව්‍යුහය වෙනස් වීම නිසා රස්සාවල් නැති වෙන එක. ඒක එක කැලලක් තමයි තාක්ෂණය. තාක්ෂණයේ දියුණු වෙනකොට ශ්‍රමය වෙනුවට යන්ත්‍ර සූත්‍ර රිප්ලේස් වෙනකොට මාරු වෙනකොට එතකොට අර ශ්‍රමිකයාගේ රස්සාව නැති වෙනවා යන්ත්‍ර සූත්‍ර පැමිණීම නිසා. ඒක සමාජයේ ඇති වෙන වෙනස් වීමක්. සමාජ ස්තරායනේ අර ආකෘතිය වෙනස් වීම නිසා ඇති වෙන එකක් නේ. ඒකට කියන්නේ තාක්ෂණික සේවා වියුක්තිය. ඒක ව්‍යුහමය සේවා වියුක්තියේ උපකොටසක් වශයෙන් තමයි ගන්න. ඌන සේවා නියුක්තිය කියලා කියන්නේ රැකියාවල් තියෙනවා. හැබැයි රස්සාවක් තිබුණාට එයාගේ ප්‍රමාණාත්මකව හෝ ගුණාත්මකව ඒ ශ්‍රමය සම්පූර්ණයෙන්ම භාවිතා නොවීම තමයි ඌන සේවා නියුක්තිය කියලා කියන්නේ. ඒතර ඌන සේවා නියුක්තිය කියන්නේ රස්සාවල් නැහැ කියන එක නෙමෙයි. රස්සාවක් කරනවා. හැබැයි එයාගේ ශ්‍රමයේ ප්‍රමාණාත්මකව හෝ ගුණාත්මකව අඩුවෙන් තමයි නිෂ්පාදන කටයුත්තකට භාවිතා කරන්නේ. ප්‍රමාණාත්මකව අඩුවෙන් භාවිතා කරනකොට අපිට පේනවා ඒක දෘශ්‍යයි. ගුණාත්මකව අඩුවෙන් භාවිතා කරනකොට ඒක පේන්නේ නැහැ. ඒක අදෘශ්‍යයි. නිසා දෘශ්‍ය සහ අදෘශ්‍ය සේවා වියුක්තිය කියලා මේ උණ සේවා නියුක්තිය කොටස් දෙකකට බෙදන්න පුළුවන්කම තියෙනවා. ඒක හරිය. එතකොට උණ සේවා නියුක්තිය හරිය. ඒතර උණ සේවා නියුක්තිය කියන්නේ රැකියාවක් තියෙනවා. හැබැයි එයාගේ ශ්‍රමය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව අඩුවෙන් තමයි භාවිතා කරන්නේ. තාක්ෂණික සේවා වියුක්තිය කියලා කියන්නේ ශ්‍රමය වෙනුවට යන්ත්‍ර සූත්‍ර ආදේශ වීම නිසා රස්සාවල් නැතිවීමේ தත්ත්වය. ගාර්හික කියන එක තමයි අපේ කතාව. චක්‍රීය කියන්නේ ව්‍යාපාර චක්‍රයේ පසුබැසීමේ අවධිවලදී ඇති වෙන විරකියාව. හරිනේ. එතකොට මේ වචන ටික හරි. දැන් 49 වෙනි ප්‍රශ්නේ බලමු අපි. කිසියම් රටක ශ්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතය 60%කි. එතකොට ශ්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතය කියලා කියන්නේ වැඩ කරන්න පුළුවන් වයස්වල ඉන්න අයගෙන් ශ්‍රම බලකායේ ප්‍රතිශතය. සහභාගීත්ව අනුපාතය කියලා කියන්නේ දැන් වැඩ කරන්න පුළුවන් වයස කියලා අපි අඳුන ගන්න වයසක් තියෙනවනේ. අවුරුදු 14ට වඩා වැඩි අය. එතකොට ඒගොල්ලොන්ගෙන් 100ට කීයක් ඇත්තටම ශ්‍රම බලකායට අයිතිද? ඒ කියන්නේ වැඩ කරන්න වයස සම්පූර්ණ වුණා කියලාම ශ්‍රම බලකායට අයිති වෙන්නේ නැහැ. අක්‍රීය පිරිසක් ඉන්නවනේ. දැන් ඔයාලා ගත්තොත් ඉස්කෝලේ යන දරුවෝ වැඩ කරන්න පුළුවන් වයස සම්පූර්ණ වෙලා වැඩ කරන්න පුළුවන් වයසේ හිටියට ඔයාලා ශ්‍රම බලකායට අයිති වෙන්නේ නැහනේ. පාසල් දරුවෝ පූර්ණ කාලීනව ඉගෙන ගන්න අය. ඒ වගේ තව විවිධ අක්‍රීය කණ්ඩායම් ඉන්නවා. කවුද? ගෘහණියෝ නේද? ඊළඟට රෝගී තත්ත්වයටපත් වෙච්ච අය, ඒ කියන්නේ රැකියාවක් කරන්න බැරි මරමටම කායික හා මානසික වශයෙන් බෙලහීනතාවයටපත් වෙච්ච කට්ටිය ඉන්නවා. ඊළඟට ස්වේච්ඡාවෙන්ම තමන්ගේ කැමැත්තෙන්ම රැකියාවක් නොකරන විවිධ කණ්ඩායම් ඉන්නවා. ඔය පූජ්‍ය පක්ෂේ වගේ කණ්ඩායම්. ඊළඟට ගෘහණියෝ.
රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැතුව තමගේ ගෙදර පොලේ වැඩ කටයුතු කරගෙන දරුවෝ බලාගෙන ඉන්න කැමැති කාන්තාවෝ ඉන්නවා. ඒගොල්ලෝ ගෘහණියෝ. ඉතින් එවැනි කණ්ඩායම් අක්‍රීය පිරිස් හැටියට තමයි අපි සැලකන්නේ. ඒගොල්ලෝ වැඩ කරන්න පුළුවන් වයස සම්පූර්ණ කරලා හිටියට ශ්‍රම බලකායට අයිති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි සහභාගීත්ව අනුපාතයේ participation rate කියලා එකක් හදාගන්නවා. participation rate එක ඉරට උඩින් දාන්නේ මොකද්ද? ශ්‍රම බලකාය labor force එක. ඉරට යටින් දානවා WAG එක. ඒ කියන්නේ working age population into 100. ඉතර සහභාගීත්ව අනුපාතය හොයන්නේ ඉරට උඩින් දානවා ශ්‍රම බලකාය, ඉරට යටින් දානවා WAP කියලා කියන working age population වැඩ කළ හැකි වයසේ ජනගහනය වැඩි කිරීම 100. එතකොට පුතේ දැන් මෙතන බලන්න ශ්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතය 60යි කියලා දීලා තියෙනවා. එතකොට එතන අපි ඉස්සෙල්ලාම 60 දාගමු. ඊට පස්සේ වැඩ කරන්න පුළුවන් වයසේ ජනගහනය දීලා තියෙනවා කීයක්ද? 1,50,000යි. WAP එක එතකොට 1,50,000යි. ඊළඟට labor force එක තමයි දන්නේ නැත්තේ. මේකේ labor force එක තමයි අපි ඉස්සලා හොයන්න යන්නේ. ශ්‍රම බලකාය දන්නේ නැහැ. ඒකට x කියලා දාගමු. වැඩි කිරීම 100. දැන් ඕක පරිස්සමෙන් අපි සුළු කරමු බලන්න. එතකොට x වල අගේ එනවා. x කියන්නේ ශ්‍රම බලකාය. එතකොට මේක කපමු බලන්න. බිංදු කපන්නකෝ. බිංදු 2ට බිංදු 2ක් කපමු. එතකොට 1500ක් එනවා. 1560 හරස් ගුණනේ දාන්න. 1500 වැඩි කිරීම 60. එතකොට 1500 10න් වැඩි කරොත් 15000යිනේ. 15000 ඒවා 6ක් 90000යි. එතකොට මේ 90000යි කියලා කියන්නේ ශ්‍රම බලකාය. එතකොට මේ ශ්‍රම බලකායෙන් කොටසක් රස්සාවල් තියෙනවා. ඒගොල්ලෝ දැනට රැකියාවල් කරනවා. කොටසක් රැකියාවල් කරන්නේ නැහැ. රැකියා අපේක්ෂාවෙන් රැකියා සොයමින් ඉන්නවා. ඒගොල්ලන් කියන්නේ සේවා වියුක්තිකයෝ කියලා. එතකොට මේකේ මේ 90000න් 75000ක් සේවා නියුක්තිකයෝ. එතකොට ශ්‍රම බලකායේ සේවා නියුක්තිකයෝයි සේවා වියුක්තිකයෝයි දෙගොල්ලොම ඉන්නවා. එතකොට මුළු ශ්‍රම බලකාය 90000යි එකෙන් 75000කට දැනට රස්සාවල් තියෙනවා. එහෙනම් සේවා වියුක්තිකයන් සංඛ්‍යාව අපිට හොයන්න පුළුවන් ඉතුරු 15000. 75000යි 90000යි. එතකොට 90000න් 75000කට රස්සාවල් තියෙනවා. එහෙනම් ඉතුරු 15000 තමයි රස්සාවල් නැති කට්ටිය. රස්සාවල් නැති කට්ටිය ඉන්නවා 15000. දෙගොල්ලම එකතු කරාම 90000යි ශ්‍රම බලකාය. දැන් අපිට ඕනේ සේවා වියුක්ති අනුපාතය. සේවා වියුක්ති අනුපාතය. ඒ කියන්නේ රස්සාවල් නැතුව ඉන්න අයගේ ප්‍රතිශතය. ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් වශයෙන් තමයි අපි ගන්නෙ ඕක. එතකොට සේවා වියුක්ති අනුපාතිකය අපි හොයන්නේ ඉරට යටින් ශ්‍රම බලකාය, ඉරට උඩින් සේවා වියුක්තිකයන් සංඛ්‍යාව වැඩි කිරීම 100. එතකොට ශ්‍රම බලකාය දැන් අපි හදාගත්තනේ 90000යි කියලා. ශ්‍රම බලකාය 90000යි සේවා වියුක්තිකයෝ 15000යි වැඩි කිරීම 100. දැන් මේක සුළු කරගන්න තමයි තියෙන්නේ. එතකොට බිංදු 3ට බිංදු 3 කපලා දාමු අපි 15ක් 90ට 6ක් තියෙනවා. 15ක් 1යි 15ක් 6යි. අන්තිමට එන්නේ 100 බෙදීම 6. 100 බෙදීම 6. එතකොට දීර්ඝ බෙදීම දාලා බලන්න 100 බෙදීම 6 6 වරක් 1 6යි ඉතුරු 4යි 40ට 6 වරක් 6යි 36යි ඉතුරු 4යි 4ට නෑ දශම ස්ථානයක් තියන්න 40ට ආපහු 6 වරක් 6 36යි ඔය විදිහට තමයි දිගටම 6 6 6 කෑලි යනවා. එතකොට 16.6යි හෝ වටේපුවම 6යි 7ක් ගන්නත් පුළුවන්. මේකේ 16.6යි කියන උත්තරේ දීලා තියෙනවා.
ඒ අනුව සේවා වියුක්ති අනුපාතිකය 16.666. එතකොට මේ සූත්‍ර මතකයිද කියලා තමයි බලන්නේ. ඔය පාඩමට අදාළ වෙන මේ ප්‍රශ්නයකට අදාළ ඔන්න ඔය සූත්‍ර ටිකනේ දැනගන්න ඕනේ. එකක් තමයි සහභාගීත්ව අනුපාතය. සහභාගීත්ව අනුපාතය කියන්නේ වැඩ කරන්න පුළුවන් වයස්වල ඉන්න අයගෙන් ශ්‍රම බලකායේ ප්‍රතිශතය. ඒක තමයි සහභාගීත්ව අනුපාතය කියලා කියන්නේ. අර ඉස්සෙල්ලා කිව්වා වගේ වැඩ කරන්න පුළුවන් වයස්වල ඉන්න අය හැමෝම ශ්‍රම බලකායට අයිති වෙන්නේ නැහැ. අක්‍රීය කණ්ඩායමකුත් ඉන්නවා. එතකොට සේවා නියුක්තිකයන් සේවා වියුක්තිකයන් කියන දෙගොල්ලන්ගෙන්ම තමයි ශ්‍රම බලකාය හැදෙන්නේ. දැන් ඔයාලා දෙකටම අයිති නෑ. ඔයාලා ශ්‍රම බලකායට අයිති නෑනේ. ශ්‍රම බලකායට අයිති වෙලා ඉන්න අයගෙන් කොටසක් දැනට රැකියාවක් කරනවා. ඒගොල්ලෝ සේවා නියුක්තිකයෝ. ශ්‍රම බලකායට අයිති වුණත් තාමත් රැකියාවක් නැති කට්ටිය සේවා වියුක්තිකයෝ. ඒතර සේවා නියුක්ති අනුපාතිකයයි සේවා වියුක්ති අනුපාතිකයයි දෙකම හොයන්නේ ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් හැටියට. එකක් හොයාගත්තාම ඉතින් ඒක 100න් අඩු කරාම අනිත් එක එනවා. මොකද දෙගොල්ලන්ගේ එකතුව ශ්‍රම බලකායනේ පුතේ. සේවා නියුක්තිකයෝයි සේවා වියුක්තිකයෝයි එකතු කරපුවම ආපහු ශ්‍රම බලකාය එනවා. ඉතින් ඒක නිසා එක ප්‍රතිශතයක් තියෙනවා නම් ඒක 100න් අඩු කරපුවාම ඊළඟ ප්‍රතිශතය එනවා. එහෙනම් උත්තරේ 16.66 කියන එක අමාරුවක් නෑ, ලේසි ප්‍රශ්නයක්. මේ සූත්‍ර ටික කොහොමත් අපි දැනගන්න ඕනේ. මොකද ওই වගේ ප්‍රශ්නයක් එනවම තමයි. ඔකෙන් හදන ප්‍රශ්නයක් එනවම තමයි. 50 වෙනි ප්‍රශ්නේ අර සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නයක් එනවනේ. ලෝක ආර්ථික ප්‍රවණතාවල BRICS සංවිධානය සම්බන්ධයෙන් නොගැලපෙන පිළිතුර. දැන් BRICS කියන එක දැන් ඇත්තටම BRICS plus කියලාත් සමහර අය කියනවා මේ වෙනකොට. දැන් දීර්ඝ චාරිකාවක් ඇවිල්ලා තියෙනවා මේකේ. BRICS රටවල්. එතකොට මේක මේ ඔය මේ මුල්ම අවස්ථාවේදී ඔය ලෝක ආර්ථිකයේ ඉස්සරහට ප්‍රබල වෙන කණ්ඩායම් තා ප්‍රබල වෙයි කියලා හිතන රටවල් ටිකක් එකතු කරගෙන මුල්ම අවස්ථාවේදී සකස් කරගත් එකක් නෙවෙයි BRICS කියලා කියන්නේ. BRIC කියලා කියන්නේ ඉස්සර මුල්ම කාලේ තිබුණේ BRIC. රටවල් 4යි තිබුණේ. පස්සේ තමයි ওই BRICS කියලා තව S එකක් එන්නේ. එතකොට මේ මුල්ම අවස්ථාවේදී අර ඔය රටවල් ටික ගත්තේ අපි මුල් ලකුණු 4ක්. රටවල් 4ක් අරගෙන BRIC කියලා රටවල් 4ක් ගත්තා. BRIC. ඒතර මුල්ම අවස්ථාවේදී මේ රටවල් 4යි. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය. ඒ 4 තමයි මුල්ම අවස්ථාවේදී තිබුණේ. ඊට පස්සේ මේකට එකතු වෙනවා දකුණු අප්‍රිකාව. දකුණු අප්‍රිකාවත් මේකට එකතු වෙනවා. ටික කාලයක් ගියාට පස්සේ. ඒතර ආරම්භයේ සමාජික රටවල් 4යි කියන කතාව හරි. ඒකට අපි එකඟයි. ආරම්භයේදී රටවල් හිටියේ 4යි. ඒක හරිනේ? හරි. එතකොට මේ 2001 දී විතර තමයි මේ සංවිධානය මුලින්ම ආරම්භ කරන්නේ. ඒ පිළිබඳ යෝජනාවක් කරනවා 2001 වගේ තමයි මේ පිළිබඳ ආරම්භක ප්‍රයත්නේ දරන්නේ. එතකොට ඔය ජිම් ඕනීල් කියලා ඒ කාලේ ආර්ථික විද්‍යාචාර්ය ගෝල්ඩන් එකේ සභාපතිතුමා ඒ කාලේ ඔය ගෝල්ඩ්මන් ටච් කියලා තියෙනවනේ මේ සංවිධානයක්, ඒකේ සභාපතිත්වයේ දරපු පුද්ගලයා. එතකොට අපි ඒ කාලේ හොඳට මේ ලිපි එහෙම ලියන්න පුළුවන්. මට මතකයි Far Eastern Economic Review එකේ එයා ඉස්සර ඔය මේ කවුරු හරි ආර්ථික කතෘ කෙනෙක් හරි කවුරු හරි වෙලා හිටියා. එයාගේ ලිපිය මමත් කියවා හරි ලස්සනට ලියන පුද්ගලයෙක්. එතකොට මේ ඔය ජිම් ඕනීල් කියන පුද්ගලයා. එතකොට එයා තමයි මේ වචනේ දුන්නේ. මෙහෙම එකක් BRIC කියලා රටක් තියෙනවා. BRIC කියලා අපිට ගන්න පුළුවන් මේ කලාපය කියලා. ලෝකයේ ආර්ථිකය ඉස්සරහට මෙහෙවන්නේ මේගොල්ලෝ කියලා එයා මේ ලිපියකින් මුලින්ම ඉදිරිපත් කරා. ඉතින් ඊට පස්සේ තමයි ටික ටික ඕක දියුණු වෙන්න පටන් ගත්තේ. ඒ නිසා පළවෙනි එක හරි. BRIC කියලා කියන්නේ ඒතර මුල්ම අවස්ථාවේදී රටවල් 4ක් තමයි හිටියේ. කවුද රටවල් 4? ඔය මුල් ලකුණු 4ෙන් BRIC. බ්‍රසීලය, ඊට පස්සේ R අකුරෙන් රුසියාව, I අකුරෙන් ඉන්දියාව,
100 අකුරෙන් චීනය. ඉතින් ඒගොල්ලෝ තමයි මේ මුල්ම අවස්ථාවේදී හිටියේ. එතකොට 21 වෙනි සියවසේ ආර්ථික ගාමක බලවේග කියලා තමයි මේගොල්ලන් කිව්වේ. ඊට පස්සේ වර්තමානයේ බ්‍රික්ස් රටවල් 5යි. දැන් ඕක තමයි අපි වැරදි පිළිතුර හැටියට ගන්නේ. මොකද නොගැලපෙන පිළිතුරනේ අහන්නේ. ඒතර මේක උත්තරේට ලකුණු කරගමු. අපි බලමු ඇයි එහෙම කියන්නේ කියලා. වර්තමානයේ බ්‍රික්ස් රටවල් 5යි. දැන් ඔය උතන අකුරු 5යි තමයි තියෙන්නේ. ඒ වුණාට දැන් සමාජික රටවල් 10ක් කියලා කියනවා 9ක් කියලා කියනවා. ඉතින් ඕකේ පොඩි මත ගැටුමක් තියෙනවා. මම ඒක පැහැදිලි කරන්නම්. බටහිර ආධිපත්‍යයට අභියෝග කරයි මේ සංවිධානය. ඒක හරි. Voice of Global South කියලානේ මේකට කියන්නේ. Voice of Global South. ලෝක ගෝලයේ Voice of Global South. ඒක අප්‍රිකන් කලාපයේ සමහර රටවල් සහ ආසියානු කලාපයේ රටවල්නේ මේකේ ඉන්නේ. ඉතින් ඒ වගේම මේගොල්ලෝ මේ Western dominated world order කියන එකට එරෙහිව යන කට්ටියක්. ඔය ඩීඩොලරයිසේෂන් කියන එක තේමා පාඨයට අරන් තියෙනවා. ඩොලරයට එරෙහිව අපි බලවේගයක් ගොඩනගන්න ඕනේ කියන එක. එතකොට ඩීඩොලරයිසේෂන් මම දැක්කද මේ සැරේ රුසියානු සමුළුවේත් ලොකුවට බැනර් එහෙම ගහලා තිබුණේ ඩීඩොලරයිසේෂන් කියන එක. ඩොලරයට ප්‍රති ඩොලර් කරණය නේ ප්‍රති ඩොලර් කරණය පිළිබඳ කතාවක් මේගොල්ලෝ කරනවා. ඒ ඩොලරය තමයි ලෝකේ පාලනය කරන්නේ ශක්තිමත් මුදල් ඒකකය. ඒ ඩොලරයේ ශක්තිමත් මුදල් ඒකකයේ වෙච්ච නිසා තමයි ඇමරිකාව මේ තරම් බලවත් රාජ්‍යයක් වෙලා තියෙන්නේ. ඒක නිසා ඩොලරයට එරෙහි බලවේගයක් අපි නිර්මාණය කරන්න ඕනේ කියන අදහස. ඩීඩොලරයිසේෂන් කියන සංකල්පය මේගොල්ලෝ දැන් ඉස්සරහට අරගෙන යනවා. ඉතින් ඒ නිසා ඒක බටහිර ආධිපත්‍යයට ඇත්තටම අභියෝග කරනවා තමයි. දැන් ඒගොල්ලෝ කියන දේ නේ ඒක වෙස්ටර්න් ඩොමිනේටඩ් වර්ල්ඩ් කියන එක අපි අයින් කරන්න ඕනේ. ඒකට එරෙහිව අපි සටන් කරන්න ඕනේ. ඉතින් ඒකට කරන්න පුළුවන් එක දෙයක් තමයි මේ ඩොලරයට. දැන් ඊසරේ විභාගෙටත් ওই ප්‍රශ්නේ ඇවිල්ලා තිබුණා 2026 මේ පොඩ්ඩක් ඔය ටච් කරලා තිබුණා. මේ සැරේ යම් ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ ඉතින් ඒක නිසා මේ ඒගොල්ලෝ බටහිර ආධිපත්‍යයට අභියෝග කරනවා කියන එක අපි පිළිගන්නවා. ඒ සත්‍ය එක හරි. ඒ ලෝක ජනගහනයෙන් 41ක් පමණ නියෝජනය කරනවා. මේක මම 45 කරන්නම්. මොකද අලුත් තොරතුරු අනුව මේක 145ක් විතර වෙනවා. 145ක් ඔය ඉතින් චුට්ට වෙනස් වෙන අර අලුත් කරුණුනේ අලුතෙන් එන ලෝකේ වෙනස් වෙන දේවල් වාර්තා ඉතින් එක එක වාර්තාවල එක එක ගණන් දානවා හිටපු ගමන්. 40කට වැඩි කොහොම හරි 41 තමයි තිබුණේ. දැන් 45යි කියලා මම මේ මෑතකදී ඒගොල්ලන්ගේ රිවිව් එකක් කියුවා. ඒකේ 45ක් නියෝජනය කරනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒක ලෝක ජනගහනයේ 145ක් විතර නියෝජනය කරනවා මේ තියෙන රටවල්. දැනට සමාජික රටවල් 10යි කියන එක හරි. ඒ කියන්නේ දැන් ওই 9යි 10යි අතර ඉන්දුනීසියාව ප්‍රශ්නේ තමයි උතන තියෙන්නේ. අපි කොහොමද රටවල් ටික ලියමුකෝ. දැන් මෙතන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය එනවා. ඊට පස්සේ මේකට දකුණු අප්‍රිකාව එකතු වෙනවා. 2010 දී විතර දකුණු අප්‍රිකාව එකතු වෙනවා. 2010 දී විතර මේකට දකුණු අප්‍රිකාව එකතු වෙනවා. රටවල් 5යි. 4ක් තිබුණා. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, බ්‍රික් එක. ඊට පස්සේ S එකක් එනවා. බ්‍රික්ස් කියලා. S අකුරෙන් එන්නේ දකුණු අප්‍රිකාව. ඒතර 5ක් තිබුණානේ. ඊට පස්සේ මේකට එකතු වෙනවා එක එක කණ්ඩායම් ඇවිල්ලා. ඒක කණ්ඩායමක් තමයි ඊජිප්තුව. ඊජිප්තුව. ඉතියෝපියාව. ඉතියෝපියාව. ඉරානය. ඉරානය. එක්සත් අරාබි එමීර් රාජ්‍ය UAE එක. එක්සත් අරාබි එමීර් රාජ්‍ය. ඔය නමය නිශ්චිතවම හරි. දැන් ඉන්දුනීසියාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඉන්දුනීසියාව සමාජිකත්වයේ තාම අරගෙන නැහැ. හැබැයි පිළිගරගෙන තියෙනවා මේගොල්ලෝ සමාජිකත්වය. ඒ කියන්නේ අර මේ මොකද්ද අර පාර්ට්නර් කන්ට්‍රි and partners members කියලා දෙකක් ඕකේ තියෙනවා. දැන් පාර්ට්නර් කන්ට්‍රි එකක් කියලා හඳුනා ගන්නවා හවුල්කාර රටක් කියලා මේ ඉන්දුනීසියාව. හැබැයි මෙම්බර් කෙනෙක් හැටියට තාම මේක රෙජිස්ටර් වෙලා නැහැ. ඉතින් ඒක සමහර අය කියනවා ඒ නිසා තාම 9යි තියෙන්නේ. ඉන්දුනීසියාව
තාම එයා පාර්ට්නර් කෙනෙක් විතරයි. ඒ කියන්නේ හවුල්කරුවෙක් විතරයි. සමාජිකයෙක් නෙමෙයි කියලා. සමහර අය කියනවා ඉතින් පාර්ට්නර් කෙනෙක් වුණාට පස්සේ කොහොමත් සමාජිකයෙක් වෙනවා ඊළඟ සැසිවාරයේදී. ඒ නිසා එයා සමාජික රටක් හැටියට ගන්න පුළුවන් කියලා. ඉතින් චූටි මත ගැටුමක් එතන තියෙනවා. මත ගැටුම් තියෙන තැන් වලින් විභාගයට ප්‍රශ්න අහන්නේ නැහනේ. මං ඉතින් මේ කරුණු ටික කියලා දෙන්න ඕන හින්දා තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය කරගත්තේ. මොකද නැත්තම් බ්‍රික් ගැන මට කියලා දෙන්න විදිහක් නැහැනේ. ඒක හින්දා අපි මේ වෙන කල එකකින් ලියාගමු. ඔතන ලියනකොට ඉන්දුනීසියාව පොඩි ප්‍රශ්නයක් තියෙන තැනක්. ඉන්දුනීසියාව. ඉන්දුනීසියාව. ඉතින් එයා දැනට පාර්ට්නර් කෙනෙක්, පාර්ට්නර් කන්ට්‍රි එකක් කියලා ගන්න පුළුවන් අපිට. මෙම්ම කෙනෙක් වෙලා නෑ තාම කියන එක තමයි අපිට නිල වශයෙන් කියන්න තියෙන්නේ. ඒ වුණාට ඉතින් සමාජික රටවල් 10ක් දැන් Google කරලා බැලුවොත් එහෙම ඔයාලා සමාජික රටවල් 10ක් කියලා තමයි පෙන්වන්නේ. එතකොට විකිපීඩියා එකෙත් සමාජික රටවල් 10ක් කියලා තමයි පෙන්වන්නේ. හැබැයි මේ බ්‍රික් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා පරීක්ෂා කරපුවම මේගොල්ලෝ 9යි කියලා වෙනම දාලා තියෙනවා. ඉන්දුනීසියාව මෙතන මේ පාර්ට්නර් කන්ට්‍රි එකක් හැටියට අපි පිළි අරගෙන තියෙනවා. නමුත් තාම සමාජිකත්වයේ පිරිනමල නැහැ කියලා. ඒක තමයි කතන්දරේ. ඉතින් බ්‍රික් ගැන කොහොමත් විභාගෙට එන හින්දා මම ඒක ගත්තා. ඇත්ත කතාව කිව්වා. ඉතින් මේ වගේ ගැටෙන තැන් වලින් විභාගෙට ප්‍රශ්න දෙන්නේ නැති නිසා ඒ ගැන ලොකුවට ඔයාලා හිතන්න එපා. ඒ අනුව බ්‍රික් සංවිධානයේ අනාගත බටහිර ලෝකයට අභියෝග කරන ඒ වගේම ඩොලරයට එරෙහි ශක්තිමත් මුදල් ඒකකයක් නිර්මාණය කළ යුතුයි කියන ප්‍රති ඩොලර් කරඩේ කියලා ගන්න පුළුවන් අපිට සිංහලට මේ එරෙහිව ඒ කියන්නේ එවැනි අරමුණක් උදෙසා ක්‍රියාත්මක වෙන සංවිධානයක් වෙනවා. ඒතර ඩී-ඩොලරයිසේෂන් කියන එක අපිට නම් ප්‍රති ඩොලර් කරණය කියන්න පුළුවන්. එවැනි වැඩසටහනක් දැනට මේගොල්ලෝ ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් ඕක තමයි ඔය ප්‍රශ්න පත්තරෙන් අපිට කතා කරන්න තියෙන ප්‍රශ්න ටික. එතකොට 7 වෙනි ප්‍රශ්න පත්තරේ අපි මෙතනින් අවසන් කරනවා. අපි කාර්යභාරය ටික ටික අවසන් වෙගෙන යනවා. දැන් ඊළඟට 8 වෙනි ප්‍රශ්න පත්‍රය තමයි අපිට ඊළඟට සාකච්ඡාව පටන් අරගන්න තියෙන්නේ. විශේෂම 2026 ලියන දරුවන් මේවා ඉක්මනින් ඉවර කරගෙන යන්න. මොකද ඔයාලට අවසාන මාස එකමාරේ වගේ මම තව ප්‍රශ්න පත්‍ර කට්ටලයක් සකස් කරලා තියෙනවා පුරුදු කරන්න. ඒ නිසා මේ ටික ඉවර කරලා පාඩම් කරගෙන 26 අය අනිත් අය ගැටලුවක් නැහැ. දැන් මම ලකලා ඇස්ති වෙන්න විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර ඔන්න මම දෙනවා ඊළඟට. මේවා අනුමාන ප්‍රශ්න පත්‍ර නෙමෙයි කියලා මම පටන් ගන්න දවසේ ඉඳන්ම කියනවා. මේක මම ලියලා තියෙන තියරි එක පුරුදු කරන්න අපි ලියලා තියෙන්නේ. හැබැයි අපි අනුමාන කරන සමහර ප්‍රශ්න සහ අනුමාන කියන්නත් අමාරුයි. ඉතින් අපිට කියන්න පුළුවන් ඒවට පෙරහුරු ප්‍රශ්න පත්‍ර කියලා. විභාගයට පෙරහුරුවක් හැටියට සකස් කරපු ප්‍රශ්න පත්‍ර කට්ටලයක් තියෙනවා. ඒක ලියලා ඉවර කරා. ඒවා ලියන්න නම් පාඩම් කරලා අවබෝධ කරගෙන ඉවර වෙලා තියෙන්න ඕනේ. එහෙනම් අපි මේ පේපර් එකෙන් සමුගමු. අපි 8 වෙනි ප්‍රශ්න පත්‍රේ ඊළඟට සාකච්ඡා කරමු.